ඔක්කොම හදිසි තීරණ. විනාඩි 5ක් ඉවසුවා නම්, විනාඩි 10ක් ඉවසුවා නම් ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. දරුවනේ, දූල පුතාලට මේ ආදරෙන් කියන්නේ තීරණයක් ගන්න බැරිම තැන ඔබ ගන්න හදිසි තීරණය තව විනාඩි 10කට, තව පැය භාගයකට කල් දාන්න. තව පොඩි වෙලාවකට කල් දාන්න. අපි මෙච්චර කාලයක් හිතට ඕන විදිහට කියපු නිසායි අපිට නිරේ යන්න සිද්ධ වුනේ. හිතෙන් දුන්න ආවේගයට කටයුතු කරලා අපිට තිරිසන් ලෝකේ යන්න සිද්ධ වුනේ. പ്രേත ලෝකේ, අසුර ලෝකේ යන්න සිද්ධ වුනේ. අනන්ත දුක්ඛන්දරා විඳින්න සිද්ධ වුනේ. ඒ නිසා අපේ අතිනොත් කඩුවක් අරගෙන ඇඟිලි නෙවෙයි බෙලි දහස් ගාණක් කපපු ජීවිත අපිටත් තිබ්බා සංසාරේ. පටාචාරා වගේ වෙලා නූල් පොටක් නැතුව පිස්සියක් වගේ දුවපු සංසාරයක් අපිටත් තිබ්බා. පින්වත් මහණෙනි, පර අඹුවන් කරා ගිහිල්ලා බෙල්ල කැපිලා ඒව අහුවෙලා බෙල්ල කපලා දඬුවමට. ඒ බෙල්ලෙන් ගලා ගිය ලේ සසරේ සතර මහා සාගරේ ජලයට වැඩි එච්චර සල්ලාලකම් කළා. තනි තනියෙන් අපේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ එච්චර සල්ලාලකම් කළා. මෙච්චර කාලයක් සංසාරේ අපිට හරි ගියේ නෑ. ඒ රාගේ, ද්වේෂේ, මෝහේ මුල් වෙලා අපිට දුන්න ආවේගයට අපි කටයුතු කරලා තවත් කළොත් අපිට යන්න වෙන්නේ ඒ සංසාරෙටමයි. ඒ සංසාරෙටමයි. මේ සංසාරෙන් ගැලවිල්ලක් නෑ. ගමේ ගොඩේ මෝඩ කොල්ලෙක්, කපටි මිනිස්සෙක් කවට කමට අරන් අල්ලේ නටවනවා වගේ මේ තුච්ච හිත අපිව නැටෙව්වා. ඔබ දිව්‍ය ලෝකයේ ගෙනියනවා කියලා සිහින මවලා අපි නිරේට ඇදලා දැම්මා. දිව්‍ය ලෝකේ සැප තියෙනවා කියලා ඒ සැපේ අපිව උදම් කරවලා අපිට අවබෝධයක් ලබා නොදී ආයෙත් සතර පායට ඇදලා දැම්මා. මේ හිතමයි මේ වල් වැඩේ කරපන් කියන්නේ. අයියෝ උඹ මේක කළා නේද කියලා අඬන්නෙත් හිත. යමක් කරපන් කියලා ඒක අපි ලවා කරවලා අපේ හිතට දුක දෙනවනම් ඒ තුච්ච හිතට නිඳා වේවා. මේක හොඳයි කියලා ඒ පස්සේ හඹාගෙන ගිහිල්ලා පස්සේ විඳවන ජීවිතයක් අපිට හදලා දෙනවනම් ඒ තුච්ච හිතට නිඳා වේවා. පින්වත් දරුවනේ, ඔන්න ඔය හිතේට අනුව තමයි වැඩ කරන්න ගිහිල්ලා මේ හිරගෙවල් පිරෙන්නේ. දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ නැහෙන්නේ. ඒ නිසා